බුදුන් වහන්සේගේ දේශනාවද එහෙම කී අර බෙදන්න උත්සාහ දරනවා වර්තමානිකයන් කිය. ස්වාමීන් වහන්සේ එහෙම බෙදන්න ඇත්තටම හොයන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ දැන් වර්තමානයේ අර අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිව්වා වගේ මට හිතෙන හැටි කී විවිධ දේවල් කියනවානේ. ඒවා සමහර ඒවා ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. සමහර ඒවා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ ඉතාමත් සුරක්ෂිතව තියෙනවා. අනාගත පරපුර ඒවත් බුදුන් වහන්සේගේ දේශනා කියලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අතීතයේදී ශ්‍රී මුක දේශනාවන් නොවුණු දේවල් මුසු වෙලා තියෙනවා නම් ඒවා එලිපෙහෙලි කරගෙන තථාගතයන් වහන්සේ විසින්ම දේශනා කරන ලද දේවල් හොයාගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම හොයන එක බෞද්ධයන්ට ඒක කරන්න ඕනේ නේද? ඊටාම වැදගත් ප්‍රශ්නයක් මම හිතනවා මේ එහෙම නැති වුණොත් ඒ කතාවේ ලොකු මේ ප්‍රශ්නයක් ඒ අයට මතුවෙන්න පුළුවන් ශ්‍රාවකයන්ට. ඇත්තටම මේ බුද්ධ දේශනාව මොකක්ද කියන එක තුළ බුද්ධ දේශනාවේ තියෙන සාහිත්‍ය කොටස් ටික අයින් කරලා හොඳ දේවල් අපි ගන්න ඕනේ කියන තැනක ගොඩනගන තර්කයයි විවේචනයට බඳුන් කළේ. එතකොට අපි ධර්මය පිළිබඳව මොකක් හරි දෙයක් අපි වැරදි කියන තැනකට අපි ගේනවා නම් යම් ධර්ම කාරණාවක් ඒකේ තියෙන ධර්ම සංකල්පය තව ධර්ම සංකල්පයකට ප්‍රතිරෝධී වෙන්න ඕන. නොගැලපෙන්න ඕන. ත්‍රිපිටකය තුල කිසිම තැනක එකිනෙකට පරස්පර අදහස් දෙකක් කියන තැන නැහැ. එකිනෙකට පරස්පර අදහස් කියන තැන නැහැ. සමස්ත පිටකය තුල ඕනම තැනක යෙදෙන කාරණාවක් තව තැනක යෙදෙන කාරණාවකට එකඟයි එකතුයි අනුමතයි. ඒක විරෝධී නැහැ. දැන් මම දැක්ක පහුගිය කාලෙක එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේ පුනරුත්පත්තිය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා. පුනර්භවය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා කියනවා. එතකොට මේ පුනර්භවය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා කියන්න තරම් භික්ෂුවගේ ධර්මඥානය පහළට වැටිලා තියෙනවා. එතකොට ඒ වගේම ත්‍රිපිටකය තුල සාහිත්‍යාංග කියලා ඒ වගේ තියෙන කොටස් අයින් කරන්නත් පෙළඹෙනවා. දැන් පුනර්භවය කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කියන එක තේරුම් ගන්න පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම තුළම ඒ දේශනාව තේරුම් ගැනීම තුළම ප්‍රාමාණික දැනුමක් අපිට ඒ තුළ උකහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතින් පුනබ්බවාභිනිබ්බත්තියා කියන යෙදුමම අපිට දැක ගන්න පුළුවන් බුද්ධ දේශනාවේ ගොඩක් තැන්වල. එතකොට මෙන්න මේ විදිහට ධර්මයේ තුල තියෙන ධර්ම සංකල්ප වැරදි කියලා විනිශ්චය කරන්න යන්නේ තමන්ගේ දෘෂ්ටි කෝණයට අනුව නම් අන්න ඒක වැරදි දෙයක්. හැබැයි ධර්මයේ විශ්ලේෂණය කරන්න ඕනේ ධර්මමය සංකල්පයන්ට අනුගතව. අන්න එතකොටයි අපිට නිවැරදි දේ හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි කාරණාව තමයි අපි හරියට මේ ධර්මය ආපු પરම්පරාව ගැන අපිට තියෙන්න ඕනේ විශ්වාසයක් සහ අපිට තේරුම් ගැනීමක්. පළවෙනි එක තමයි බුද්ධ භාෂිතය. ඒක දරාගෙන ආවේ කවුද? ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම බුද්ධ භාෂිතය දරාගත්තා. සරියුත් තෙරුන් වහන්සේ ප්‍රධානම ඒ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාව අභිධර්ම පිටකයේ දරාගත්තා. පාලි තෙරුන් වහන්සේ ප්‍රධානම භාග්‍යවතුන් වහන්සේ ධර්මාන සමයේහිම විනය පිටකයේ දරාගෙන ආවා. පළමුණු සංගීතය තුළ අපි දකිනවා මේ ධර්මය ඒ પરම්පරාවට පවත්වාගෙන යෑමේ වගකීම පැවරෙනවා. ඊට පස්සේ මම බොහොම කෙටියෙන් මේ සඳහන් කරන්නේ මේ પરම්පරාවෙන් પરම්පරාවට ධර්මයේ පවතිනකොට නිකමට හිතන්නකෝ සංක මහත්මයා දැන් මේ අපි වාචෝද්ගත කරගෙන පාඩම් කරගෙන එන බාහනක සම්ප්‍රදායේ විශ්වසනීයත්වය වර්තමානයේ මුද්‍රිත මාධ්‍යයකට වඩා වැඩි. 500ක් එක ග්‍රන්ථයක තියෙන දේවල් පාවිච්චි කරනවා නම් එක කටපාඩම් කරගෙන එනවා නම් එක පොතක තියෙන දේවල් 500 දෙනෙක් කටපාඩම් කරනවා. 500 දෙනෙක් එක පොතක තියෙන දේවල් පිළිබඳ කටපාඩම් කරගෙන එනවා නම් නැතිනම් මේ පළවෙනි සංගායනාවෙන් පොතක ලියවෙන්න කලින් මේක තිබුණේ 500ක් කටපාඩම් කරගෙන එනවා එකම ධර්ම කාණ්ඩේ 500ට එකම අකුර එකම සූත්‍රයේ මගහැරෙන්න තියෙන ඉඩ අඩුයිද වැඩිද 500 දෙනාට මේක ඊටාම සාපේක්ෂව අඩු ඉඩක් තියෙන එක වෙන්නේ නැති තරම්. එතකොට අද එක මුද්‍රණාලයක මුද්‍රණය කරන එක පිටපතක එක අකුරක් වැරදුනොත් ප්ලේට් එකක් ගහනකොට ප්ලේට් අවුට් කරනකොට මුද්‍රණ ලක්ෂයක් කරොත් ලක්ෂෙම වැරදි එක. එහෙනම් ඊට වඩා විශ්වසනීයත්වයක් තිබුණා. ඒ වගේම මේක ලේඛන මාධ්‍යයට එනකොට පුස්කොළ පොතක් ලියුණාට පස්සේ ඒක මේ එක පුද්ගලයෙක් ලිව්වා නෙමෙයිනේ. මහා අධීක්ෂණයකින් මහරහතන් වහන්සේලා විසින් ඒක පොත්පත්වල ලිව්වේ. ඒ පුස්කොළ පොත දිහා බලාගෙන උදාහරණයක් ඇටියට මාතලේදී මේ ග්‍රන්ථාරූඪ වුණා නම් හිතන්නකෝ එක මේ නිකායකින් එක පිටපතක් ලිව්වයි කියලා. ඊට වඩා ලියුණා. නමුත් එක පිටපතක් කියලා නිකමට හිතන්න. ඔන්න මාතරින් එන හාමුදුරු මොකද කරන්නේ? අර පිටපත දිහා බලාගෙන උන්වහන්සේ පිටපතක් ලියාගෙන අරගෙන යනවා මාතලේට. තව හාමුදුරු කෙනෙක් අරගෙන આવත් අම්පාරෙන් උන්වහන්සේ ඒක ලියාගෙන දිගාමඩුල්ලට අම්පාරට ඒක අරගෙන යනවා.
යාපනයෙන් ආව නම් යාපනයට අරන් යනවා. තව හාමුදුරු කෙනෙක් බුරුමෙන් තායිලන්තයෙන් සියමෙන් ආව නම් ඒවා එහෙට අරගෙන යනවා. ඊට පස්සේ අර මාතරට ගියපු පොත බලාගෙන මාතර හාමුදුරු ලියාගෙන එහෙ පන්සල් වලට බෙදා ගන්නවා. දැන් මේක පාඨ ශෝධනයක් කරනකොට අර පොත් ටික අපි ඔක්කොම ගන්න එක තැනකට. අද කරන්නේ පරම්පරාවනේ පුස්කොළ පොත් තියෙන්නේ තැන් තැන් වලනේ. ඒකට ඒ දැන් දීඝනිකාය නම් දීඝනිකාය පොත අරගෙන අපි ගන්නවා යාපනයේ තියෙන පොතක් තිබුණොත් උදාහරණයක් ඇටියට යාපනයේ තියෙන පොතක් මාතර තියෙන පොතුත් ඒ වගේම අම්පාරේ තියෙන පොතුත් බුරුමේ තියෙන පොතුත් තායිලන්තේ සියමේ තියෙන පොතුත් ඔක්කොම අපි අරගන්නවා. අරගෙන තමයි මේ ග්‍රන්ථ පාඨ ශෝධනය කරන්නේ. එතකොට අර එක ග්‍රන්ථයක වරදින දේ තව ග්‍රන්ථයක වරදින්න තියෙන ඉඩ බොහොම අඩුයි. ඒක එක වචනයක් වැරදුනත් අනිත් පොතේ යනකොට ඒ වචනය නිවැරදිව තියෙනවා. එතකොට මේකේ අතහැරෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත් අඩු ඉඩ කඩක් තමයි තියෙන්නේ මේක අතහැරෙන්න. ඒ නිසා අපිට මේක ආපු ක්‍රමවේදයේ පිළිබඳව ගැටලුවක් ඇත්තෙත් නැහැ. කරුණු කාරණා විදිහට මේ ටික පස්සේ දාලා තියෙනවා මේක මෙතෙන්ට විරුද්ධයි කියලා කියන්න තරම් දෙයක්වත් ඇත්තෙත් නැහැ. එහෙනම් ඒ දෙකම නැත්තම් ඊටාම පිරිසුදු බුද්ධ භාෂිතය තමයි ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ඒකේ කෙනෙකුට මේක වැරදි මේක පස්සේ කාලේ කියන්න තරම් ඒක ඔහුගේ මතිභ්‍රමයක් මිසක නිවැරදිව සකාරණව කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේකයි හරි මේකයි වැරදි කියලා.